ගැනීම හේතුව තමයි මම ඇත්තටම ඔච්චර ආందోලනාත්මක ඇඳුමක් කියලා ඔක හිතුවේ නැහැ. ඇත්තටම මට ඒක තේරුනේ නැහැ. ඒ කියන්නේ ඒක ලංකාවට ලොකු දෙයක් කියන එක මට එච්චර හිතුනේ නැහැ. හැබැයි කොහොමත් මම අවුට්ෆිට් එකක් ඇඳහම ඒකට අවශ්‍ය ජීවය ඒකට ඒ කියන්නේ මේ අපි නර්තනයේදීත් ඉගෙන ගන්නවා. අපි නර්තනය කරනකොට ප්‍රොප්ස් පාවිච්චි කරනවානේ. ඒ ප්‍රොප් එකට ජීවය දෙනවා අපි නටනකොට. ඒ ඇඳුම ප්‍රොජෙක්ට් කරන්න, ඒ ඇඳුම ප්‍රසන්ට් කරන්න පුළුවන් වෙන්නේ නැත්තේ එහෙම. මගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක ඉතින් මට ඒක මං හිතන්නේ මට හිතන්නේ ඒකට හැමදේම බලපාන්න නැති. මගේ පාසල, මගේ අම්මි තාත්ති, මගේ පවුල් පසුබිම සහ මම පිටරට අධ්‍යාපනය ලැබුවා. මගේ මාස්ටර්ස් මම ඕස්ට්‍රේලියාවේ කම්ප්ලීට් කරේ. මට එතනදිත් ලොකු එක්ස්පෝෂර් එකක් හම්බුණා. මට ෆැෂන්ස් ගැන වුණත් එහෙම අවබෝධයක් තියෙනවා. හැබැයි මට බැරි වුණේ ඒක ලංකාවට ගැලපෙනවද කියන එක හොයාගන්න විතරයි. මං හිතුවේ නෑ ඒක එහෙම ලොකු දෙයක් කියලා. විවිධ ෆැෂන් කරනවා. එතකොට හැබැයි සමහර ෆැෂන් මට මේ ළඟදීම සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක හිතෙනවා සමහර ෆැෂන් අපේ ලංකාවට ගැලපෙනවද නැද්ද කියන